හැමෝටම සුබ දවසක්. අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ තවත් අద్භූත කතාවක සත්‍ය සිදුවීමක් දැනගන්න. වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්නම් තාම අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඔහොම ටිකක් ඉන්න. වීඩියෝ එකට යන්න කලින් දෙයක් පැහැදිලි කරලා දෙන්න. ඒක ඔයාලට මේ කතාව හොඳින් තේරුම් ගන්න උදව් කරાવી. කතාවේ ඉස්සරහට UFO කියන වචනේ ගොඩක් දුරට හම්බ වෙයි. UFO කියන්නේ unidentified flying object කියන එක කෙටි කරලයි. ඒ කියන්නේ හඳුනා නොගත් ගුවන් වස්තු. ගොඩක් අය UFO කියන්නේ පිටසක්වල ජීවීන්ගේ යානාවලට. එහෙනම් අපි ආයෙ යමු වීඩියෝ එකට. මේ කතාව පටන් ගන්න කලින් මම ඔයාලගෙන් එක ප්‍රශ්නයක් අහන්නම්. ඔයාලා මේ දක්වා විශ්වාස කරන හැම දෙයක්ම ඇත්තද? නෑ නේද? මම මේ කියන්න හදන දේ පොඩ්ඩක් අහලා බලන්නකෝ. මේ ලෝකයේ ඉතිහාසය වෙනස් කරන්න පුළුවන් තරම් අති විශාල රහසක් විවිධ රජයන් විසින් දශක ගණනාවක් තිස්සේ වසන් කරගෙන ඉන්නවා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? එහෙමත් නැත්නම් රහසක් වහන්න බොරුවක් ඇත්ත බවට පත් කරලා තිබ්බොත්? ඔය ප්‍රශ්න ටික ඔහොම හිතේ තියාගෙන අපි ඉස්සරහට යමු. 1947 ජූලි මාසයේ ඇමරිකාවේ මෙක්සිකෝ ප්‍රාන්තයේ රොස්වෙල් නගරයේ අසල සිදුවුණු අද්භූත අනතුරක් ගැන ඔයාලා අහලා තියෙනවද? ඒක පිටසක්වල ජීවීන්ගේ යානාවක්ද? නැත්නම් මුළු ලෝකෙම රැවටු දෙවන්ත කුමන්ත්‍රණයක්ද? අද අපි මේ අභිලාෂ ගැන ගැඹුරින් සාකච්ඡා කරමු. කතාව පටන් ගන්නේ 1947 ගින්හන කාලයේ මෙක්සිකෝවේ පාළු කාන්තාරයක් වෙනදී. මැක් බ්‍රේසල් කියන බැටළු ගොවිපලේ අයිතිකාරයා ඔහුගේ ගොවිපල මැදට වැටිලා තිබුණු අමුතු සුන්බුන් ගොඩක් දකිනවා. මෙතන තිබුණේ රබර් තීරු, ටින් තීරු, ලීකූරු සහ අමුතු සංකේත සහිත ඝන කඩදාසි වැනි දේවල්. ඒව කවදාවත් දැකලා නැති විදිහේ දේවල් නිසා මැක් බ්‍රේසල් ඒවා රොස්වෙල් නගරයේ පොලිසියට බාර දුන්නා. පොලිසිය මේ ගැන රොස්වෙල් ගුවන් කඳවුරකට එහෙම නැත්නම් RAAF එකට දැනුම් දෙනවා. කඳවුරේ බුද්ධ්‍යංශ ප්‍රධානියා වුණු මේජර් ජෙසි මාසෙල් ඒ ස්ථානයට ගිහින් සුන්බුන් එකතු කරගන්නවා. 1947 ජූලි 8 වෙනිදා මාධ්‍ය නිලධාරි වෝල්ටන් හාට් ඉතිහාසය වෙනස් කරන නිවේදනය නිකුත් කරනවා. ඔහු කියනවා අපිට පියාඹන පීරිසියක් හමු වුණා කියලා. මේ ප්‍රකාශය ලොව පුරා දැවැන්ත ආందోලනයක් ඇති කළා. හමුදාව පියාඹන පීරිසියක් අල්ලා ගනී කියලා පත්තරවල සිරස්තල පළ වුණා. ඒත් ඒ සතුට වැඩි වෙලාවක් තිබුණේ නැහැ. පැය 24ක් යන්නත් කලින් හමුදාවේ නිවේදනය ආපසු ගත්තා. ඒ දේ ටිකක් අමුතුයි නේද? ඊට පස්සේ ඔවුන් මේ වෙනුවට කිව්වේ හමු වුණේ සාමාන්‍ය කාලගුණ බැලුණයක සුන්බුන් ටිකක් විතරයි කියලා. මේජර් මාසෙල් පවා ඒ සුන්බුන් කියලා පෙන්නපු දේවල් එක්ක පින්තූරයකට පෙනී සිටින්න සැලසුවා. ඒත් මුලින් මේ දේවල් දැකපු මැක් බ්‍රේසල් සහ මාසෙල් වැනි හමුදා නිලධාරීන්ට ඒක කාලගුණික බැලුණයක් කියලා පිළිගන්න බැරි වුණා. මොකද ඔවුන් මුලින්ම දැකපු දේවල් මේ බැලුනෙන් හමුණු දේට වඩා හාත්පසින්ම වෙනස් නිසා. මේ පරස්පර විරෝධී ප්‍රකාශات එක්ක හමුදාව යම් රහසක් වසන් කරනවා කියලා සැකයක් හැමෝටම ඇති වුණා. ඒ නිසා පිටසක්වල ජීවීන් ඉන්නවා කියන මාතෘකාව නැවතත් මිනිසුන් අතර ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වුණා. අවුරුදු 30කට විතර පස්සේ 1978 දී රොස්වෙල් කතාව ආපහු කරලියට එනවා. ඒ මොකද කිව්වොත් මේජර් ජෙසි මාසෙල් නිහඬතාවය බිඳ දමනවා. ඔහු විවෘතව කියනවා 1947 දී හමුදා නිවේදනය හුදෙක්ම රහසක් වසන් කිරීමට කළ ආවරණ කතාවක් විතරයි කියලා. ඔහු කියන්නේ ඔහුට හමුවුණු දේවල් පිටසක්වල යානාවක කොටස් බවයි. කතාව මේ දේ නිසා අద్භූත පැත්තකට තවත් කුතුහලයක් එකතු කරනවා. කාලයකට පස්සේ යානාවේ තිබුණු පිටසක්වල ජීවීන්ගේ සිරුරු ගැන කටකතා හැදෙන්න පටන් ගත්තා. එක් හෙදියක් ඇතුළු හමුදා නිලධාරීන් කිහිප දෙනෙක්ම කියනවා තමන්නේ පිටසක්වල ජීවීන් දැක්ක කියලා. මේ සිදුවීම නිසා රොස්වෙල් පිටසක්වල සහ UFO කියන වචන වලට සමාන පදයක් බවට පත් වුණා. කතාවේ මේ අద్භූත පැත්ත අහපු හැමෝම රජයේ රහස් වහගෙන ඉන්නවා කියලා දැඩි විශ්වාසයකින් හිටියා. ඒත් 1994 දී එක්සත් ජනපද ගුවන් හමුදාව මේ අභිරහසට නිල විසඳුමක් දුන්නා. ඔවුන් කිව්වා රොස්වෙල් අනතුරට පත් වුණු වස්තුව ඇත්තටම රහසිගත හමුදා ව්‍යාපෘතියකට අයිති දෙයක් කියලා. ඒ ව්‍යාපෘතියේ නම ප්‍රොජෙක්ට් මෝගල් ලෙස ජනතාවට ඉදිරිපත් කළා. ප්‍රොජෙක්ට් මෝගල් කියන්නේ සීතල යුද්ධ කාලයේ ඇමරිකාව විසින්
සෝවියට් සංගමයේ නාස්ටිකාවේ පරීක්ෂණ ගැන ඔත්තු බලන්න පටන් ගත්ත රහසිගත වැඩසටහන. මේ වැඩසටහනේදී ඔවුන් පොලිතින් ප්ලාස්ටික් වලින් හදපු විශාල බැලුන් සහ ශබ්ද සංවේදක ඉහළ අහසට යවුවා. මේ උපකරණවල අරමුණ වුණේ නාස්ටික පිපුරුම් වලින් එන ශබ්ද තරංග හඳුනා ගැනීමයි. සාමාන්‍ය කාලගුණ බැලුනයකට වඩා මේ මෝගල් බැලුනය විශාලයි. ඒ වගේම රේඩාර් වලට හඳුනා ගන්න පුළුවන් විදිහේ ටින් තීරු වලින් හදපු අමුතු හැඩතල වැනි උපකරණ මේකට සම්බන්ධ කරලා තිබුණා. අද කාලේ මේ දේවල් සාමාන්‍ය වුණත් 1947 දී මේ වගේ අමුතු දේවල් දැකපු මිනිස්සු ඒවා පිටසක්වල යානාවක කොටස් කියලා හිතන එක පුදුමයක් නෙවෙයි. ඒ වගේම මේ වැඩසටහන රහසිගත එකක් වුණ නිසා හමුදාවට ඒ ගැන හෙළි කරන්න බැරි වුණා. ඒ නිසාම ඔවුන්ට පහසුම ආවරණ කතාව වුණු කාලගුණ බැලුනේ කතාව ඉදිරිපත් කරන්න සිද්ධ වුණා. හොඳයි. එතකොට පිටසක්වල ජීවීන්ගේ සිරුරු ගැන කතාවට මොකක්ද උනේ කියලා බලමු. 1997 දී ගුවන් හමුදාව තවත් වාර්තාවක් නිකුත් කරමින් මේ කතාවටත් පැහැදිලි කිරීමක් දුන්නා. ඔවුන් කිව්වේ මේ කතා ඇත්තටම අවුරුදු ගණනාවක් පුරා සිදු වුණු විවිධ සිදුවීම් මිනිසුන්ගේ මතකයත් එක්ක මිශ්‍ර වීමක් බවයි. ඔවුන් පෙන්වා දුන්නා 1950 ගණන්වලදී හමුදාවට ඉහළ අහසේ සිට මිනිස් සිරුරු වැනි රූප එහෙම නැත්නම් ඩබි බිමට හෙලා පරීක්ෂා කරපු බව. මේ ඩමි රූප මිනිස් හැඩයට තිබුණු නිසා ඒවා දැකපු සිවිල් වැසියන් හිතන්න ඇත්තේ පිටසක්වල සිරුරු කියලා. ඒ වගේම ඒ කාලේ සිදු වුණු ගුවන් අනතුරුවලදී මියගිය සෙබළුන්ගේ සිරුරු පිළිබඳ කතාත් මේකට එකතු වෙලා කාලයත් එක්ක මතකයන් අලුත් වෙලා පිටසක්වල සිරුරු කියන කතාව හැදුණු කියලා ඔවුන් නිගමනය කළා. අවාසනාවකට රොසෙල් කතාව පැතිර ගියේ ඇත්තට මුණු දේවල් නිසා විතරක් නෙවෙයි. මේ කතාවට පස්සේ එකතු වුණා බොරු තොරතුරු ගොඩාක්. 1980 ගණන් වලදී මැජෙස්ටික් 12 කියලා කියන රජයේ රහසිගත කමිටුවක් පිළිබඳ ව්‍යාජ ලේඛන මතු වුණා. මේවා පසුව ව්‍යාජ ඒවා බවට ඔප්පු වුණා. ඒ වගේම 1995 දී පිටසක්වල මරණ පරීක්ෂණයක් පෙන්වන බව කියන වීඩියෝවක් ලෝකයේ පුරාම ආందోලනයක් ඇති කළා. ඒත් පසුව ඒ වීඩියෝව හදපු අධ්‍යක්ෂවරයාම ඒක බොරුවක් බවට පිළිගත්තා. ඉතින් අන්තිමට මොකද්ද මේ රොස්වෙල් සිද්ධියේ සත්‍යය? එක පැත්තකින් හමුදා නිලධාරීන් සහ සිවිල් වැසියන් Taman පිටසක්වල යානාවක් දැක්ක කියලා දිගින් දිගටම කියනවා. ඔවුන් විශ්වාස කරන්නේ මේ කතාව පිටිපස රජයේ දැවැන්ත කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. අනිත් පැත්තෙන් නිල වාර්තා සහ සාක්ෂිකරුවන්ගේ කට උත්තරවල නොගැලපීමක් අනුව බොහෝ විද්‍යාඥයින් සහ පරීක්ෂකයන් මේ කතාව විස්තර කරන්නේ ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ ඒ වගේම වඩාත්ම හොඳින් හෙළිදරව් කරන ලද UFO කතාව විදියටයි. මේ කතාවෙන් අපිට පැහැදිලි වෙන දෙයක් තියෙනවා. රොස්සෙල් සිදුවීම පිටසක්වල ජීවීන්ගේ සිදුවීමකට වඩා සීතල යුද්ධයේ රහසිගත මෙහෙයුම් සහ තොරතුරු වැරදි ලෙස කළමනාකරණය කිරීම වගේම ඒ සිදුවීම වටා ගොඩනැගුණු ජනප්‍රිය සංස්කෘතික සහ වාණිජමය අවශ්‍යතාවල ප්‍රතිඵලයක් ලෙස ස්ථාපිත වූ නවීන මිත්‍යාවක් බවයි. හමුදාව රහසිභාවය පවත්වාගෙන යන්න උත්සාහ කරපු නිසා මිනිසුන් තුළ ඇති වුණු අවිශ්වාසය අදටත් මේ අద్භූත කතාව පණ පිටින් තියාගෙන ඉන්නවා. ඉතින් ඔයාලා හිතන්නේ රොස්සෙල් සිද්ධියේ ඇත්තට මුනේ මොකක්ද? ඒක පිටසක්වල කතාවක්ද? නැත්නම් හමුදාවේ රහසක්ද? ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම තාම ලයික් කරලා නැත්නම් වීඩියෝ එකට ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේම කුතුහලය දනවන කතාවක් අරගෙන මුණ ගැහෙනකල් සුබ දවසක්.